හරි. මෙච්චරලා පුතේ අපි AND gate එකේ තාර්කික පැත්ත කතා කරා. ඒ කියන්නේ විෂය කරුණු කතා කරා. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම පුතේ අපි දන්න සරල උදාහරණයක් කතා කරා. ඊට පස්සේ AND gate එකේ සත්‍යෙටම නැත්නම් ඇත්ත වශයෙන්ම සිදුවෙන දේ කතා කරා. දැන් පුතේ අපි සත්‍ය වශයෙන් නැත්නම් ඇත්තම AND gate එක පරිපථයක ක්‍රියාත්මක වෙන ආකාරය තමයි බලන්න පුතේ. ඔයා දන්න දේෙන් අපි නොදන්න දේට දැන් ඇවිල්ලා තියෙන්නේ. රයිට්. දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ පුතේ මෙතන එක බිඳුව පාවිච්චි කරනවා කියලා. හරි. ඔයාලා දන්න දේ තව පුංචි කරුණක් මම කියලා දෙන්නම් මෙතන. පරිපථයක පුතේ විදුලිය ගමන් කරනවා නම් අපි එක කියලා දානවා. විදුලිය ගමන් කරන්නේ නැත්තම් පුතේ අපි එතෙන් බිඳුව පාවිච්චි කරනවා. හරි. දැන් පේනවා පුතේ ඔයාලට මෙතන තියෙනවා පුතේ AND gate එක. මෙතන තියෙනවා පුතේ පොඩි බල්බ් එකක්. රයිට්. මෙතන තියෙනවා පුතේ අපි අර කලින් කිව්ව ආදාන දෙක. ආයෙ මතක් කරගන්න පුතේ. අපි කලින් කිව්වා AND කියන gate එකේ ප්‍රතිදානීය සත්‍ය වෙන්න නැත්නම් ප්‍රතිදානීය සත්‍ය වෙන්න නම් කොන්දේසි දෙකම නැත්නම් ආදාන දෙකම පුතේ මොකක්ද වෙන්න ඕන කිව්වේ? ආදාන දෙකම පුතේ සත්‍ය වෙන්න ඕන කියලා කිව්වා. රයිට්. දැන් අපි අන්තරම මේ AND gate එක කොහොමද පරිපථයක පාවිච්චි කරන්නේ කියලා බලමු. හරි. ඔන්න පුතේ දිනවා පළවෙනි ආදානය. මේ A කියලා ගමු පුතේ. මේ තියෙනවා දෙවෙනි ආදානය B කියලා ගමු පුතේ. හරි. දැන් පුතේ පළවෙනි ආදානය මෙතන බිඳුවයි. දෙවෙනි ආදානයත් බිඳුවයි. එතකොට පුතේ ආදාන දෙකම මෙතන අසත්‍ය වෙලා දිනවා. එතකොට පුතේ ඔයාලට පේනවද? බල්බ් එක දැල් වෙලා නැහැ. රයිට්. දැන් අපි පළවෙනි ආදානෙට විදුලිය ලබා දීලා බලමු. රයිට්. පළවෙනි ආදානෙට විදුලිය ලබා දුන්නා. ඒ කියන්නේ පුතේ ඒ ආදානය සත්‍ය වුණා. රයිට්. හැබැයි තාමත් දෙවෙනි ආදානය පුතේ බිඳුවයි. ඒ කියන්නේ ආදාන දෙකම සත්‍ය වෙලාද? ආදාන දෙකම පුතේ තාම සත්‍ය වෙලා නැහැ. ඒ කියන්නේ බල්බය දැල්ලිලා නැහැ. හරි. දැන් පුතේ අපි දෙවෙනි ආදානෙට විතරක් විදුලිය ලබා දීලා බලමු. හරි. දැන් දෙවෙනි ආදානෙට පුතේ අපි විදුලිය ලබා දුන්නා. හැබැයි පළවෙනි ආදානෙට පුතේ විදුලිය ලබා දීලා නැහැ. ඒත් පුතේ බල්බ් එක පත් උනේ නැහැ. රයිට්. දැන් පුතේ අපි ආදාන දෙකම විදුලිය ලබා දුන්නා. ඒ කියන්නේ ආදාන දෙකම සත්‍ය වුණා. අන්න දැක්කද පුතේ? අන්න ඒ අවස්ථාවේදී අපේ බල්බය දැල්ුණා. ඒ කියන්නේ පුතේ AND gate එක හරහා ආදාන දෙකෙන්ම විදුලිය ගමන් කරපු පුතේ අපේ ප්‍රතිදානයේ සත්‍ය වෙලා අදාළ ස්ථානට විදුලිය ගමන් කරනවා. මේක තමයි පුතේ පරිපථයක තියෙන සැබෑම ලොජික් එක. රයිට්. මේක පුතේ ඔයාලට හැමෝම කියලා දෙන්නේ සත්‍ය වශයෙන්ම පරිපථයක තියෙන ලොජික් එක මේක තමයි පුතේ. රයිට්. අපි දන්න උදාහරණයකින් නොදන්නා තැනකට දැන් ඇවිල්ලා දෙනවා. මම හිතනවා ඔයාලා හැමෝටම පුතේ මේ AND gate එක දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා. රයිට්. ඊළඟ වීඩියෝ එකෙන් පුතේ අපි OR gate එක ගැන මේ විදිහට සරලව සාකච්ඡා කරමු.